එතුමාගේ තිබෙනවා මහජන සම්බන්ධතාවය. හිටපු ජනාධිපතිවරයා පවා පිළිගෙන තිබුණා ඔහු දූෂිතයන් ආරක්ෂා කළ බවට. එතකොට දැන් ඒ පිරිසම නේද නැවත මේ බලයට එන්න හදන්න කියලා ෆයාස් මොහොමඩ් මේ ප්‍රශ්නය යොමු කළා. නෑ දූෂිතයන් ආරක්ෂා කළයි කියලා කොතනකවත් කිව්වේ නෑ. මගේ අතින් යම් අතපසුන් වෙන්න ඇති කියන කාරණේ කිව්වා. එතුමා කිව්වා වැරදිකරුවන් ආරක්ෂා කරන්න. වැරදිකරුවන් ආරක්ෂා කරනවා මම නම් එහෙම පිළිගන්නේ නෑ. නමුත් වැරදිකරුවන් ආරක්ෂා කරනනේ වැරදිකරුවන්ට ඒ ආකාරයෙන්ම යම් ආකාරයකින් කටයුතු කරන්න අවස්ථාවක් නොලැබුණා කියන කාරණේ කිව්වේ. දැන් මෙතෙන්දී පැහැදිලිව සඳහන් කරන්නේ එහෙම වැරදිකරුවන් මේ ලයිස්ට් වල නෑ. අපි වැරදි කරා ඇත්තොස්සියම මේ සංවර්ධනය රට හදපුවා ඔය ඔක්කොම කරා වගේම ඇමතිවරු ආරක්ෂා කරා උන් කරපු කුපාඩිකම් බලුකම් ඒවත් වහලා ඒවයි ප්‍රතිඵල ඇති මං භුක්ති විඳිනවා දැන් මගේ මං වැරදි නෑ කියන්නේ මගේ වැරදි තිබුණා සමහර වැරදිකරුවෝ ඔවුන් සමහර ඒවායින් අපි නිදහස් කරා අපි බලපෑම් කරලා ඒක තමයි ඒක වරදක් සමහර අය කරපු වැරදි වලට අපි දඬුවම් කරේ නෑ අපි ඒවා වසන් කරන්න හැදුවා. මම හිතනවා මම කරපු වරද්ද මේවා. තවත් තමුන්නාන්සේලාගෙන් ඒ ගැන සමාව ඉල්ලන ගමන්